ඉලක්කයට සූදානම් වන වර්ෂයක්. සියලු බාධක මැඩලලා තමන්ගේ ජීවිතේ ඉහළටම අරන් යන වර්ෂයකට තමයි ධනු ලග්න හිමි ඔබ මේ පාත බලා තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් විශාරද YouTube නාලිකාව මේ වෙනකන් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු සැනින් ඔබට නැරඹීමේ හැකියාව තියෙන නිසා අපි වැඩි කතා නැතුව බලමු ධනු ලග්න හිමි ඔබට ඔබේ ජීවිතේ සාර්ථක කරගන්නට කොහොමද මේ මම සඳහන් කරන ශාන්ති කර්ම ටික ඒ වගේම ජීවිතේ ඔබ එදිනෙදා කළ යුතු දේවල් මොනවද ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට. අපි වැඩි කතා නැතුව මේ පිළිබඳව ඉස්සරහට කතා කරමු. මුල් මාස දෙකේ ඔබ ඔබේ ජීවිතයේ ඉලක්කයට සූදානම් වෙන ලකුණු පෙන්වුම් කරනවා. බාධක ජය ගැනීමක් විශේෂයෙන් ඔබට මේ වර්ෂයේ තිබෙනවා. ලොකු බාධක එනවා. නමුත් ඔබ මේ දේවල් ඉතාමත්ම උද්‍යෝගයෙන් කටයුතු කරලා ජය ගන්න වර්ෂයකට තමයි මේ ලැබෙලා තියෙන්නේ. වසරේ ප්‍රධාන ග්‍රහයෝ ගුරු සහ ශනි බවට පත් වෙලා තිබෙන නිසා ඔබගේ ජීවිතය මිශ්‍ර ඵලදායී භාවයක් පෙන්වුම් කරනවා. ඒ කොහොමුණත් ඔබ විශ්ින් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන ශාන්ති කර්ම ටික නිවැරදිව කරනවා නම් ඔබට ඔබේ ජීවිතේ සාර්ථක කරගැනීම කාටවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. මාර්තු මාසයෙන් පස්සේ ඔබේ ජීවිතේ විශාල වෙනසක් පෙන්වුම් කරනවා. උද්‍යෝගයෙන් වැඩ කරන්න බලාපොරොත්තු වෙන උද්‍යෝගයෙන් වැඩ කටයුතු වල නියැලෙන පටන් ගත්ත වැඩේ කොහොම හරි ඉවර කරන කාලයකට තමයි ඔබ මේ පැමිණලා ඉන්නේ. සෙනසුරු මාරුව හා ගුරු මාරුව ඔබේ කේන්ද්‍රයේ 4 වැන්නේ හා 9 වැන්නේ නම් ඔබේ ජීවිතේ පරිපූර්ණ වෙනවා. පහුගිය කාලේ ඔබේ ජීවිතේ සම්පූර්ණ වෙන්න තිබිච්ච දේවල් සම්පූර්ණ වුණේ නැත්නම් මේ වර්ෂයේ ඒක සාර්ථක භාවයට පත් වෙනවා. ඔබගේ රැකියාවේ වෙන්නට පුළුවන්, ව්‍යාපාරයේ වෙන්නට පුළුවන්, ඔබ සිද්ධ කරන දේවල් ඔබට හරිහැටි කරගන්නට බැරි අවස්ථාවන් තිබෙන්නට ඇති. හැබැයි මේ වර්ෂයේ ඒ දේවල් ඔබෙන් අතපසු වෙන්නේ නැහැ. ඔබ නිවැරදිව සිද්ධ කරනවා. මූල්‍ය ස්ථාවරත්වය ඇති වෙන කාලයකට තමයි ඔබ මේ පැමිණලා ඉන්නේ. ඉතින් ඒ නිසා මම මේ සඳහන් කළා කියලා මේ දේවල් ඔබ නිකරුණේ ඇඳට වෙලා හිටියොත්, පුටුවට වෙලා හිටියොත් ඉඳගෙන මේ දේවල් සාර්ථක වෙන්නේ නැහැ. ඔබ අනිවාර්යෙන්ම මම මේ සඳහන් කරන නිවැරදි ශාන්ති කර්ම ටික සිද්ධ කරලා ඔබේ කටයුතු වල නියැලෙන්න අනිවාර්යෙන් ඒ දේවල් සාර්ථකමත් භාවයට පත් වෙනවා. පහුගිය කාලවලදී ඔබ ප්‍රේම සම්බන්ධතා ඇති කරගත්තේ ටික කාලයයි. ඒවා බොහොම පුංචි කාලයක් තමයි ඔබ තුල පැවතුනේ. හැබැයි මේ වර්ෂයේදී ඔබ යම්කිසි ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කරනවා නම් සහ පහුගිය කාලවලදී කැඩලා බිඳලා තිබුණා නම් ඒ දේවල් නැවත ඔබට ලැබෙනවා. එහෙම නැත්නම් අලුතෙන් ඔබට සහකරුවෙක් සහකාරියක් ලැබෙනවා. ඒ කෙනා බොහෝ වෙලාවට විවාහ ජීවිතයේ දක්වාම යන්නට පුළුවන් භාවයක් පෙන්වුම් කරනවා. වෛද්‍යික ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව අධ්‍යාපනයට ඉතාමත්ම සුබයි. මතක ශක්තිය වැඩි වෙන කාලයක්. ඒ වගේම ඔබේ අධ්‍යාපනයට තිබුණු බාධක නිම වෙලා ජීවිතේ ඉදිරියටම යන්නට පුළුවන් කාලයකට තමයි පත් වෙලා ඉන්නේ. විශේෂයෙන් ඔබ තරඟ විභාගවලට මුහුණ දෙනවා නම් ඒ දේවල් ඉතාමත්ම ඉහළින් සාර්ථකමත් කරගන්නට පුළුවන් කාලයකට තමයි ඔබ මේ පත් වෙලා ඉන්නේ. සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් වෙන්න ඕන. ඔබට පහුගිය කාලේ ධනහිස් ආබාධ කොන්දේ අමාරු තිබුණා නම් ගොඩක් වෙලාවට ඒ දේවල් වලට ගත්ත බෙහෙත් නතර කරන්න එපා. ඒ දේවල් අනිවාර්යයෙන්ම ඉදිරියට ඔබ කළ යුතුයි. මොකද නැත්නම් ඔබට පහු වෙනකොට ඔබේ රෝග තත්ත්වයන් උස්සන්න වීමක් පෙන්වුම් කරනවා. ඉතින් ඒ නිසා නිවැරදිව ඔබ අනිවාර්යයෙන්ම තමන්ගේ ඒ අවශ්‍ය කරන බෙහෙත් ටික නිවැරදි වෙලාවට නියමිත උපදෙස් පරිදි ලබා ගන්නට අවශ්‍ය කරනවා. ඔබ පුටුවක වාඩි වෙලා තමන්ගේ රැකියාව කරනවා නම් විශේෂයෙන් ඔබ කලමනාකරු විදිහට කටයුතු කරනවා නම් යම්කිසි ආයතනයක ඔබ ගොඩක් වෙලාවට පුටුවේ තමයි වාඩි වෙලා තමන්ගේ රැකියාව කරන්න. ඉතින් ඒ අවස්ථාවන් වලදී ඔබගේ ඒ බෙල්ලේ අමාරු, කොන්දේ අමාරු ඔබට ඇති වෙන්නට ඉඩ කඩ තිබෙන. ඉතින් ඒ නිසා ඉරියව් පිළිබඳව සැලකිලිමත් වෙලා ඒ කටයුතු හරියාකාරව සිද්ධ කරගන්න. ආහාර පාලනය නම් ඔබ අනිවාර්යයෙන්ම කළ යුතුමයි. මොකද ඔබට ශරීරයේ ස්ථූල භාවය කියන්නේ මහත භාවයක් ඇති වෙන කාලයක්. ඒ වගේම දියවැඩියාව වගේ රෝගයන් වලට මුහුණ පාන්නට සිද්ධ වෙන කාලයක් බවට පත් වෙනවා. ඔබ ආහාර පාලනය කරගත්තේ නැත්නම් කට පරිස්සම් කරගන්න වෙනවා මේ කාලේ. රාහු කේතු මාරුව සමග වසරේ මැද ඔබට සමහර වෙලාවට තමන් යන්නේ කොහාටද කියලා හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. සමහර විට ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒ ව්‍යාපාරයෙන්
ලාභ ලැබෙයිද නැද්ද? ඔය විදිහට ඔබේ හිත දෙගිඩියාවෙන් පිරෙන කාලයක්. හැබැයි ඔබ මේ කියන්නා වූ ශාන්ති කර්ම ටික නිවැරදිව කළොත් ඔබට ඔබේ ජීවිතේ ඒ දේවල් වලින් ඒ මානසික තත්ත්වයන් වලින් මිදිලා තමන්ගේ ඒ කටයුත්ත ඉදිරියට කරන් යන්නට හැකියාව නිතැතිවම ලැබෙනවා. පෞල් ජීවිතය හා දෙමාපියන් ගැන වෙනදට වැඩිය අවධානයෙන් කටයුතු කරන කාලයකට තමයි ඔබ මේ පත් වෙලා තියෙන්නේ. රැකියාවේ සතුරන් ඇති වෙන භාවයක් පෙන්වුම් කරනවා. මොකද ඔබ ඊ타ත්ම කාර්යසූරව කටයුතු කරනකොට ගොඩක් වෙලාවට රැකියා ස්ථානයේ ඔබට අවුල් යවුල් තත්ත්වයන් එන්නට පුළුවන්. හැබැයි මේ කිසිම දෙයකට ඔබ සැලෙන්නේ නැහැ. ඔබ ඔබේ කටයුතු නිවැරදිව පිළිවෙලට ඒ වෙලාවට කරන භාවයක් පෙන්වුම් කරනවා. ඊටාම ඉක්මනින් තමන්ගේ කටයුතු කරන ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. ඔබට මිතුරෝ වගේ හතුරෝ ඉන්න පුළුවන්. සමහර විට ඔබට ලං වෙලා ඉන්න කෙනෙක් ඔබේ සතුරා බවට පත් වෙන්න තිබෙන අවකාශය වැඩි බවක් තමයි නැත්නම් වැඩියක් පෙන්වුම් කරන භාවයක් තමයි වෛදික ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව පෙන්වුම් කරන්නේ. ඒ නිසා ඔබේ ඉදිරි සැලසුම් කාටවත් කියන්න එපා. ඔබ ඒවා හිතේ තියාගන්න ළඟ ඉන්න කෙනෙකුට කියන්න එපා. මොකද එතකොට ඔබේ සැලසුම් විනාශ කරන්න ඒගොල්ලෝ සමහර විට ප්ලෑන් ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ ඒ මාර්ගය වෙනස් කරන්න පුළුවන්කම පවතිනවා. සිහින පෙනීම වැඩියක් පෙන්වුම් කරනවා. යම් දෙයක් ඔබට ඊ타ත්ම සුබදායි පැත්තක් පෙන්වුම් කරනවා. එහෙම නැත්නම් ඔබ යම්කිසි දෙයක් හිතනවා නම් මේ දේ කරන්න හොඳ නෑ කියලා ඔබ ඒ දේ කරන්න එපා. මොකද ඔබට යම්කිසි දෙයක් මේක කළොත් එහෙම නරක විපාක ලැබෙනවා කියලා. එහෙම නැත්නම් ඔබ මේ කරන දේෙන් ඔබට විපාක නරක විදිහට එනවා කියලා. ඒ දේ ඔබ කරන්න එපා. මොකද ඔබට හිතෙන දේ හරි. මේ අවුරුද්දේ ඔබට හිතෙන දේ හරි. ඒ නිසා ඔබ නරක දෙයක් ඔබට හිතෙනවා නම් මේ දේ කරොත් එහෙම මට ලොකු විනාශයක් වෙනවා කියලා ඒ දේ නොකර ඉන්න තරමටම ඔබ දිනු. ඔබට පෙර මග හැරුණු ධනලාභයක් පෙන්වුම් කරනවා. හිතන්න ඔබට ඉඩමක් හම්බෙන්න තිබුණා කියලා. පවුලෙන් වෙන්නට පුළුවන්, පරම්පරාවෙන් වෙන්නට පුළුවන්. කොහෙන් හරි ඔබට ඉඩමක් ලැබෙන්න තිබුණා පහුගිය කාලවල. ඒවට යම් යම් බාධා මත උනා. නමුත් ඒ දේවල් මේ වර්ෂේ නිමා වෙනවා. ඒ වගේම ඔබට රත්තරන්, ඒ වගේම තැන්පත් ධනය අධික භාවයක් පෙන්වුම් කරනවා. මෙන්න මේ දේවල් වලින් ඔබ ප්‍රවේශම් වෙන්න ඕන. මොකද මානසික පීඩාවක් පෙන්වුම් කරනවා. මොකද ඔබට ඔබේ දෙමාපියන්ට යම් යම් රෝගකාරී තත්ත්වයන් නිසා විශාල වශයෙන් මුදල් විය පැහැදම් වෙන්නට පුළුවන්කම පවතින. ඒ නිසා ඔබට මිල මුදල් වල අගහිකකමක් ඇති වුණොත් ඒ අවස්ථාවවලදී ඔබට යම්කිසි මානසික පීඩාවක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ රාත්‍රී ගමන් බිමන් යෑම නම් අඩු කරන්න ඕන. ඒ දේ ගොඩක් වෙලාවට ඔබ දාගන්නට එපා. මොකද ඔබට ඒ වගේ අයහපත් ප්‍රතිඵල තමයි පෙන්වුම් කරන්නේ. සියලුම බාධක ටික මගහරව ගන්න ඔබට මම මේ සඳහන් කරන ඒ ශාන්ති කර්ම ටික ඉතාමත්ම වටිනවා. ඒ දේවල් අනිවාර්යයෙන්ම ඔබ කරන්න ඕන. මේ දේවල් කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම්, විදේශගත වෙලා ඉන්නවා නම් එයාට කරන්නට පුළුවන් එකම දේ තමයි නිවසේ ඉන්න අය හරහා මේ දේවල් කරවන එක. ඔබට පුළුවන් මුදල් වලින් දායක වෙන්න. ඉතින් එතකොට ඔබට පුළුවන් ඒ අවශ්‍ය කරන ශාන්ති කර්ම ටික සිද්ධ කරන්න. සෙනසුරාදා උදේ එලකිරි මිශ්‍ර කිරිබත් ඔබට පුළුවන් කපුටන්ට ආහාර සඳහා දානීය සඳහා දෙන්න. ඒ වගේම ඔබට පුළුවන් බටහිර දිශාව බලලා සිටිනසේ පහන දල්වන්න. එතකොට ඔබට ඔබේ ජීවිතයට ආලෝකය ලබා ගන්න පුළුවන්කම පවතින. ඒ හරහා ඒ වගේම අසරණ දරුවන්ට පොත්පත් පෑම් පැන්සල් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ජයපිරිත ශ්‍රවණය කරන්න, තුන් සූත්‍රය ශ්‍රවණය කරන්න, මේ දේවල් ඔබට දිනකට එකපාරක් හරි කරන්න පුළුවන් නම් ඊටාම වටින බව තමයි මට සඳහන් කරන්න පුළුවන්කම පවතින්නේ. ජය වර්ණයේ හැටියට කහපාට සඳහන් කරන්න පුළුවන්. මේ තැන්වලදී ඔබ මේ කහපාට භාවිතා කළොත් ඔබට ඔබේ ස්ථාවරත්වය රැක ගන්න පුළුවන්. ඔබේ අභිමානය රැක ගන්න පුළුවන්කම පවතින. විශේෂයෙන් ඔබ රැකියාවක් සඳහා විශේෂයෙන් පළවෙනි පාරට එහෙම නැත්නම් ඉස්සල්ලා පිටත් තුළ යනවා නම් ඔබට මෙන්න මේ කහපාටට හුරු ඇඳුම් පැළඳුම් භාවිතා කරන්න පුළුවන්කම පවතිනවා. ගජ කේසරී යෝගයේ බලපෑම නිසා ඔබට මේ වර්ෂයේ මහා බලගතු ධන යෝගයක් පෙන්වුම් කරනවා. ඔබට කොහෙන් හරි දෙයක් ලොකු ධනයක් ලැබෙන්න තියෙනවා. ඒක කොහෙන්ද කියලා පෙන්වන්නේ නැහැ. ඔබට ටිකට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙර ඔබ යම් කිසි කෙනෙකුට උදව් කරපු අවස්ථාවක ඒ කෙනා ඒක මතක තියාගෙන ඉඳලා වෙන්න පුළුවන්. මේ විදිහට ඔබට මහා විශාල ධනස්කන්ධයක් එකපාර ඔබ නොහිතන විදිහට හම්බ වෙන්නට තිබෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි ඔබේ ජීවිතයේ 2026 වර්ෂයේදී පොදු වශයෙන් සිද්ධ වෙන ධනු ලග්නෙමේ ඔබට. ඉතින් ඔබට පුළුවන්කම පවතින මේ ශාන්ති කර්ම ටික සිද්ධ කරලා අපල දුරු කරගන්න.
අපල කියලා කියන්නේ වෙන කිසිම දෙයක් නෙමේ පෙර සංසාරේ අප විසින්ම සිද්ධ කරපු අකුසල්. ඒ නිසා ඒ දේවල් මගහරව ගන්න තමයි ඔබ මේ ශාන්ති කර්ම ටික කරන්නේ. ඒ නිසා ඒ දේවල් සිද්ධ කරාට පස්සේ ඔබේ ජීවිතේ හැම දෙයක්ම ලස්සනට සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔබට පුළුවන් මේ කරුණු ටික ඔබේ හිතට අරගෙන ඔබේ ජීවිතේ 2026 වර්ෂයේ සාර්ථක කරගන්න. ඒ වගේම මෙතරම් වෙලාවක් මාත් එක්කලා බොහොම සහයෝගය එකතු වෙලා හිටියා හැම දිනාටම. ත්‍රිවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබට පුළුවන් විශාරද YouTube නාලිකාව මේ වෙනකන් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. bell icon එකත් all දාලා තියාගන්න කියලා මතක් කරනවා. ඔබට ඔබේ ජීවිතය සාර්ථකමත් කරගන්නට මේ වීඩියෝ එක හේතුවක්ම වෙන්නවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්‍රිවන් සරණයි ඔබට.